හරි සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපේ WordPress course එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් එන්නම් WordPress එකේ introduction එක. ඉතින් අපි බලමු WordPress කියන්නේ මොකක්ද කියලා. WordPress course එක පළවෙනි වීඩියෝ එකේ present කරන්නේ මම තරින් දිල්ෂාන් ප්‍රියංකර. ඉතින් අපි බලමු මොකක්ද මේ WordPress කියන්නේ කියලා. ඉතින් WordPress කියලා කියන්නේ open source content management system එකක්. අපි කෙටියෙන් කියනවා CMS එකක් කියලා. CMS එකක් කියන්නේ ඔයාලා සිංහලෙන් බැලුවොත් වෙබ් අඩවි ලිපි වල ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමට හරි කළමනාකරණය කිරීමට හරි පරිශීලකයන්ට උපකාරී වෙන මුද්‍රකාංගයකට අපි කියනවා CMS එකක් කියලා. හරිද? එතකොට WordPress අපි පාවිච්චි කරන්නේ මොකේද කියලා බැලුවොත් WordPress පාවිච්චි කරන්නේ වෙබ්සයිට් හදන්න වගේම බ්ලොග් හදන්න වගේ දේවල් වලට තමයි අපි මේ WordPress පාවිච්චි කරන්නේ. හරිද? හරි. එතකොට මේ WordPress හදන්න මොනවද මේ අපිට ඕන වෙලා තියෙන්නේ? දැන් මේ කියන WordPress අපිට හදන්න ඕන කරලා තියෙන්නේ, ඒ කියන්නේ WordPress හදලා තියෙන්නේ PHP MySQL කියන ලැන්ග්වේජ් හරහා. හරිද? එතකොට මේ වෙනකොට ලෝකෙන්ම 143කට වැඩිය වෙබ්සයිට් හදලා තියෙන්නේ මේ WordPress කියන CMS එක හරහා. හරිද? හරි. අපි යමු ඊළඟට. ඉතින් key features of WordPress. ඇයි අපිට මේ WordPress මෙච්චර උවමනා වෙන්නේ? ඔයාලා කට්ටිය පාවිච්චි කරපු අයත් ඇති, නැති අයත් ඇති, අද පටන් ගත්ත අයත් ඇති. ඉතින් එයාලා පාවිච්චි කරපු අය නම් පොඩි හරි දැනුමක් ඇති මේක කොහොමද පාවිච්චි කරන්නේ කියන දේවල් ගැන. ඉතින් WordPress පාවිච්චි කරද්දී අපිට හරිම ලේසි පාවිච්චි කරන්න. ඒ කියන්නේ drag and drop කරලා, හරිද? බටන් සිලෙක්ට් කරලා ඒවා drag and drop කරලා ඒවා අපිට මේ විදිහට හදාගත්ත හැකි. හරිද? කෝඩින් දැනුමක් නැතුව වුණත් මේකේ අපිට වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. නමුත් කෝඩින් දැනුමක් තියෙනවා නම් හොඳම තත්ත්වයෙන් ඔයාලට මේකේ වෙබ්සයිට් හදන්න පුළුවන්. හරිද? කෝඩින් නැතුවත් පුළුවන් හදන්න, නැතුවත් පුළුවන්. ඒක තමයි මේ WordPress වල තියෙන ගොඩක්ම ලොකු වැදගත්කම. හරිද? එතකොට කස්ටමයිස් කරන්න පුළුවන් අපිට ඕන විදිහට themes plugins දාලා අපිට කැමති themes දාත හැකි, අපිට කැමති plugins දාලා මේ software එක ඕන විදිහට මේ WordPress අපිට ඕන විදිහට පාවිච්චි කරත හැකි. ඒ වගේම තමයි ඔයා හිතන්න මේ එතකොට සමහරක් අය ඉන්නවා මේ WordPress එකට theme හදන අය ඉන්නවා, plugin හදන අය ඉන්නවා. ඒවත් හදලා විකුණන්න පුළුවන් අපිට. හරිද? ඔයා බලන්න Envato Elements කියලා තියෙනවා සයිට් එකක්. Envato Elements සයිට් එකට ගියාම ඕන තරම් premium themes plugins තියෙනවා. හරිද? ඒවත් අපිට හදන්න බෑ. හැබැයි ඒවා හදන්න අපිට programming language එකක් තියෙන්න ඕනේ. හරිද? අපි ඒවා ඉස්සරහට බලමු. මේ කෝස් එකේදී කතා කරන්නේ නැහැ. මම ඉස්සරහට ඔයාලට ඒක ගැන අප්ඩේට් එකක් දෙන්නම්. හරිද? SEO friendly. ඒ කියන්නේ ඔයාලා හිතන්න දැන් Google එකේ search කරද්දී ලේසියෙන්ම ඔයාලා දන්නවා දැන් ඔයාලා හිතන්න devcrest.com කියලා අපි search කරපුවාම උඩින්ම පෙන්නනවා අපේ විස්තර ටික. අන්න ඒ වගේ උඩින්ම පෙන්නන විදිහට කොහොමද අපි මේවා හදාගන්නේ? ඒ වගේම අපිට අපේ images වලට ගියාම මේ වගේ photos videos පෙන්වන විදිහ කොහොමද අපි SEO කරගන්නේ කියලා තමයි අපි මේකෙදි කතා කරන්නේ. අනිත් එක mobile responsive. හරිද? ඔයාලා දැන් වෙබ්සයිට් එකක් හදපුවාම වෙබ්සයිට් එක මේ ලැප් එකකිනුත් යනවා, ටැබ් එකකිනුත් යනවා, ෆෝන් එකකිනුත් යනවා. අන්න මේ වගේ හැම ඩිවයිස් එකකටම ගැලපෙන විදිහට අපි කොහොමද මේ වෙබ්සයිට් එක හදාගන්නේ කියලා ඔයාලට කියලා දෙනවා. හරිද? ඊට පස්සේ large community support. හරිද? හරි. ඊළඟට මේ WordPress වල types දෙකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ WordPress org කියලා තියෙනවා, wordpress.com කියලා තියෙනවා. ඔයාලා WordPress කියලා Google එකේ search කරොත් මේ site දෙකම වලට බලා ගන්න පුළුවන්. හරිද? මේ WordPress org කියන එකේ self hosted ඒ වගේම full control එකක් තියෙනවා. wordpress.com කියන එකේ hosted solution limited customization තමයි තියෙන්නේ. ඉතින් මේවා ඔයාලා ලොකු වැදගත්කමක් නැහැ. මම මේ ඔයාලට දැනගන්න අද පළවෙනි වීඩියෝ එකෙන් මේ දේ කියලා දෙන්නේ. මේවා ලොකුවට ඔළුවේ තියාගන්න ඕන දේවල් නෙමෙයි.
ලොකුවට වමනාව තියෙන ඒවා ඉස්සරහට එනවා ඔළුවේ තියා ගන්න ඕන දේවල් ඒවා ඔළුවේ තියාගන්න මේවා නම් දැනට නිකන් මතක තියාගත්තාම ඇති හරිද එතකොට WordPress වල ඉතිහාසය WordPress කියන එක 2003 තමයි මැයි 27 තමයි ලොන්ච් කරලා තියෙන්නේ මේ WordPress කියන එක එතකොට ෆවුන්ඩර්ස්ලා විදියට මේකේ ඉඳලා තියෙන්නේ මැට් ඇන්ඩ් මයික් කියන දෙන්න හරිද ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක් වගේ තමයි පටන් අරන් තියෙන්නේ හරිද හරි ඊට පස්සේ මේවා වලට වමනාවක් වෙන්නේ නැහැ මම මේ PowerPoint එකත් මම ඕනනම් ඔයාලට drive එකේ දාලා තියන්න හදිස්සියක් වුණොත් ඔයාලට බලා ගන්න. ඉතින් මම මේවා නිකන් සමහරක් ඒවා දාලා තියෙනවා මේ PowerPoint එකට. ඉතින් අපි යමු WordPress වල මේ වෙනකන් ආපු version ටික විදියට අපි බලා ගන්න පුළුවන්. ඉතින් 2003 තමයි 0.7 කියන එක රිලීස් කරලා තියෙන්නේ 2004 plugin system එකේ plugin install කරලා ඒ විදිහට වැඩ කරන්නේ ඊට පස්සේ 2005 theme system එක introduce කරලා තියෙනවා 2010 custom post type add කරලා තියෙනවා ඔයාලට ඒවා ඉස්සරහට dashboard එකේ බලා ගන්න පුළුවන් මම ඒවා පිළිවෙලට පැහැදිලිව කියලා දෙනවා එතකොට 2018 Gutenberg editor එක launch කරලා තියෙනවා ඔයාලා දන්නවා editors ගොඩක් තියෙනවා Elementor තියෙනවා Gutenberg වගේ ගොඩක් block මේ මොනවාද editors තියෙනවා ඉතින් මම ඒවා අපි කතා කරන්නේ Elementor එක ගැන ඉස්සරහට බලමු ඒවා එතකොට 2024 full site එක editing කරන්න improve කරලා මේ වෙනකොට 2025 වෙනකොට ගොඩක්ම ලොකු features ටිකක් WordPress වලට අපිට දීලා තියෙනවා WordPress හරහා ඉතින් ඒවා ඔයාලට ඉස්සරහට වෙබ්සයිට් හදද්දී ඔයාලගෙම කියලා වෙබ්සයිට් හදන්න නැත්නම් ඔයාලා බිස්නස් එකක් පටන් ගත්තොත් වෙබ්සයිට් හදන්න ඉතින් ඔයාලට පුළුවන් ඒ ඔක්කොම ෆීචර්ස් පාවිච්චි කරන්න ඉතින් ප්‍රෝ ඒවත් තියෙනවා ඉතින් ඒ ප්‍රෝ ඒවා සල්ලි දීලා ගන්නත් පුළුවන් නැතුව හදන්නත් පුළුවන් ඔයාලා සාමාන්‍යයෙන් බේසික් වෙබ්සයිට් ඩිසයින් කරන්න දන්නවා ඒ කියන්නේ HTML CSS වගේ JavaScript වගේ පොඩි කැලි දන්නවනම් ඔයාලට පුළුවන් බයක් නැතුව කිසිම වැඩේට පටන් ගන්න සුපිරියටම හදන්න පුළුවන් වෙබ්සයිට් ඒවා අපි ඉස්සරහට කතා කරනවා ඉතින් අපි යමු WordPress මේ වෙනකොට හරිද දසදහසක් වගේ ගොඩක් plugins themes මේ වෙනකොට තියෙනවා ඒ වගේම පාවිච්චි කරනවා e-commerce site වලට portfolio site වලට business site වලට blog site වලට මේ වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි වෙන්නේ මේ WordPress කියන ඒවා හරිද ඊට පස්සේ මේ වෙනකොට තියෙන site තමයි TechCrunch කියන එක BBC ඇමරිකාව වල දන්නවා මේ වගේ news website පවා මේ WordPress හරහා මේ වෙනකොට හැදිලා තියෙනවා ඉතින් ගොඩක් අය කියනවා මේ WordPress ඉගෙන ගන්න එක ඇත්තටම කෝඩින් දැනුමක් නැතුව කරන එක වැඩක් නෑ කියලා. ඉතින් මම වුණත් දැන් අවුරුදු 3-4කට කලින් පටන් ගන්න යනකොට මටත් ඒ විදිහටම ඒ වගේ කියලා තියෙනවා. ඉතින් ඇත්තට මේක ඉගෙනගෙන එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ මාරම ලේසි ඔයාලට දැන් සාමාන්‍යයෙන් දැන් ඔයා වෙබ්සයිට් එකක් හදන්න ගත්තොත් මුල් කාලේ නම් දවස් 5-6ක් යයි normal වෙබ්සයිට් එකක් හදන්න. හැබැයි UI එකක් එක්කන් වෙබ්සයිට් එකක් එක්ස්පීරියන්ස් අරගත්තට පස්සේ ඔයාලට ලේසියෙන්ම පැයෙන් දෙකකින් හදන්න පුළුවන් සයිට් තියෙනවා. කොච්චර අමාරු වුණත් ඔයාලට මේවා පුරුදු වුණාට පස්සේ ඉක්මනට හදන්න පුළුවන් පැයෙන් දෙකකින් හදන්න පුළුවන් සයිට් තියෙනවා. මම හදලත් තියෙනවා. දැන් මම දවස් 3-4කට කලිනුත් UI එකක් ඩිසයින් කරා. කස්ටමයිසේෂන් කියන්නේ themes නැතුව මුකුත් ඒ කියන්නේ themes එක අපි install කරනවා මම ඔයාලට කියලා දෙන්නම්. ඒක install කරාට කිසිම දෙයක් පාවිච්චි කරන්න නැතුව page එකක් පාවිච්චි කරන්න නැතුව අපි full customize website එකක් හදුවා මම ඒවත් ඔයාලට පෙන්නන්නම් මම හදලා තියෙන ඒවා. ඉතින් ඒ වගේනුත් ඔයාලට ලොකු experience එකක් ගන්න පුළුවන්. එතකොට ඇයි අපි WordPress ඉගෙන ගන්න ඕනේ? හරිද? WordPress ඉගෙන ගන්න ඕනේ ඇයි අපි? WordPress ඉගෙන ගන්න ඕනේ මේ වෙනකොට high demand web development skill එක තමයි මේ WordPress කියලා කියන්නේ. ඔයාලට 5 එකට ගියොත් 5 එක හරහා බලා ගන්න පුළුවන්. ගොඩක් තියෙනවා WordPress වලින් වෙබ්සයිට් හදපු කට්ටියගේ ප්‍රොෆයිල් තියෙනවා. ඔයාලා ඒවට ගිහින් බලන්න. ඉතින් 5 එක හරහා ඔයාලට වෙබ්සයිට් සෙල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේකෙදි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ fast website development මම ඔයාලට එක්කන් කතා කරා ඒක ඉස්සරලා. freelancers ලාට small business කරන අයට මේවා මම ඉස්සරලා කතා කරා ඔයාලත් එක්ක.
ගොඩක්ම ලොකු ඔප්චුනිටි එකක් තමයි මේ WordPress කියලා කියන්නේ. හරිද? ඉතින් මේ දේ තමයි ඔයාලට මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේදී මට ඔයාලට කියලා දෙන්න ඕන උනේ. ඉතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. සුබ දවසක්.